දැන් අද පෙන්වන්න යන්නේ අංශභාගය හැදුණු රෝගියෙක්. දකුණු පසට අංශභාගය වැළඳුණු රෝගියෙක් කොහොමද ඇඟට හාන්සි කරවද්දී අපි එයාගේ ඉරියව්ව තියන්න ඕන විදිය ගැන. හරි. එතකොට මේ රෝගියාගේ දකුණු පැත්තට අංශභාගය වැළඳලා තියෙනවා. අපිට පුළුවන් මුලින්ම එයාගේ ඔළුව යටින් ඉසට යටින් එක කොටයක් භාවිතා කරන්න. හරිද? ඒ වගේම එයාගේ මම කිව්වේ අත නිතරම නැමිලා තමයි පවතින්නේ. ගොඩක් කාලයක් ගත වුණ කෙනෙක් නම් එයාගේ අත නැමිලා මෙන්න මේ විදිහට ඇඟිලි වලින් නැමිලා තමයි තියෙන්නේ. එතකොට අපිට ඕනේ ඒ ඉරියව්ව වෙනස් කරන්න. ඒ ඉරියව්ව යම් මට්ටමකට හරි පාලනය කරන්න. අපි අත නිගෑරලා මේක කොටයක් උඩින් මේ විදිහට ඉරියව් ගත කරනවා. හැබැයි අපි හිතන තරම් ඉක්මනට මේ අත මේ විදිහට දිගහැරලා තියන්න අපහසුයි. අත නිතරම බලනවා ඒක මොළයෙන්මයි වෙන්නේ. මොළයෙන් එන උත්තේජනයත් එක්ක අතේ ඇඟිලි වැලමිට සංදිය මේ විදිහට නැමෙන ඉරියව්වටම ඉක්මනටපත් වෙනවා. එතකොට අපිට පුළුවන් අත මෙහෙම දිගහැරලා අතට මෙන්න මේ විදිහේ අපි හදාගත්ත ටිකක් බරක් තියෙන වැලි කොටයක් භාවිතා කරන්න. වැලි කොටයක් භාවිතා කිරීමෙන් අපිට පුළුවන් අත ඉහළට එසවන එක වළක්ව ගන්න. හරිද?